මේ දවස්වල අයර්ලාන්තේ කට්ට අවුව. එළියට ගියත් හුලකත් අඩුයි ඒ හින්දා ඇඟ පිච්චෙනවා. කොහොම වුණත් මේ වගේ දවස් මෙහි ඉතින් ගොඩක් කාලයකට නැහැනේ. ඉතින් හැමෝම එළියට බැහැලා විනෝද වෙනවා. මේ තියෙන්නේ ඉරිදා දවසේ අපි එළියට ගිය වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් වෙනදා වගේම උදේ ලෑස්ති වෙලා අපි චර්ච් එකට ගියාට පස්සේ තමයි දැනගත්තේ ඉරිදා සර්විස් එක කැන්සල් කරලා කියලා. ඊට පස්සේ එහෙම්මම අපි තීරණයක් ගත්තා මෙන්න මෙතනට එන්න. මෙතන හරිම ලස්සනයි. කොච්චර අවුව තිබ්බත් ඉතින් මුහුද ළඟ හින්දා ටිකක් සීතලයි. ඉතින් ජැකට් දාගෙන තමයි ගිහිල්ලා වාඩි වෙලා පොඩ්ඩක් ඉඳලා ඒ කාලෙකුනේ එන්ජොයි කරේ. මෙතන ළමයි එහෙම පෙරිලා හිටියා. කට්ටියක් පීනනවා, කට්ටියක් බෝට්ටු පදිනවා. මගේ චූටි කෙල්ලව හොඳට පොරවලා තිබ්බේ සීතල වෙයි කියලා. ඒ වුණාට එයා මෙතනට වෙලා ඉන්න නම් කැමැත්තක් තිබ්බේ නැහැ. කොහොම හරි එළියට ආවා. මෙතන නම් මාරම සනීපයි. මගේ පුතා චන්ඩියා වගේ ජැකට් නැතුව ඇවිල්ලා දැන් සීතලයි කියලා මගේ ඇඟේ එල්ලිලා ඉන්නවා. ඊට පස්සේ අපි හිතුවා දවල්ට ඉන්දියන් කෑම ටිකක් කමු කියලා වෙක්ස්ෆර්ඩ් පැත්තේ ගියා. වෙක්ස්ෆර්ඩ් වල බ්‍රේ වල වගේ ලොකු ටවුන් වල නම් රෙස්ටරන්ට්ස් වල කෑම අපේ රහට පොඩ්ඩක් මැච් වෙනවා. දැන් අපි ඉන්න පළාතේ නම් චයිනීස් කෑම, ඉන්දියන් කෑම ටිකක් අප්‍රියයි කන්න. ඒ කොහොම වුණත් අපි කලින්ම මේ ඉන්දියන් රෙස්ටරන්ට් එකට කෝල් කරලා කෑම ඕඩර් කරා. අපි බලාපොරොත්තු වුණේ කෑම ටිකක් අරගෙන මේ වෙක්ස්ෆර්ඩ් පාක් එකට ගිහිල්ලා කාලා මෙතන පොඩ්ඩක් එන්ජොයි කරන්න. මෙතන හරියම ලස්සනයි. අපේ අම්මා ආපු වෙලාවෙත් අපි පික්නික් එකක් ආවා මෙතනට. හොඳටම අවුව. මගේ පුතා මලකුත් කඩාගෙන ඇවිල්ලා මට දුන්න හැමදාම වගේ. අපි ඉතින් මෙතනට වෙලා අපේ කෑම ටිකත් කාලා ඒ ටික ඊට පස්සේ අස් කරලා මගේ පුතා වෙනදා වගේම ඉතින් ෆුට්බෝල් ගහන්න බෝලෙත් අරගෙන ඇවිල්ලා තාත්තත් එක්ක චුට්ටක් ෆුට්බෝල් ගහන ගමන් මම මගේ දූ කුමාරිකාවගේ වීඩියෝස් ටිකක් ගත්තා. පෙරොම් පුරලා හම්බුන මගේ චූටි කෙල්ලනේ. ඉතින් එයාගේ වීඩියෝස් ෆොටෝස් අරගෙන ආයි මේ චූටි කාලේ හොරතල් දකින්න කවදා ලැබෙයිද? ඉතින් ඒ මෙමරීස් ටික එකතු කරගන්නවා මගේ දරුවෝ දෙන්නගේ. බලන්නකෝ එයා සතුටින් ඉන්න විදිය. එයා මේ පළවෙනි වතාවට තමයි පාක් එකට ආවේ. ගොඩක් වෙලාවට හුළඟ වැඩි හින්දා මට බයයි එළියට ගෙනියන්න. එයාට හෙම්බිරිසාව එහෙම හැදෙයි කියලා. නමුත් ඉතින් මේ කාලගුණයට එයා පුරුදු වෙන්න මෙපැයි. කොහොම හරි පොඩ්ඩක් එහා මෙහා බලන කල් ඉඳලා මල් පෙත්තක් අරගෙන කටේ දාගෙන තිබ්බා. ඒක මම පරිස්සමට එළියට ගත්තා. ඉතින් කොහොම හරි අපි මෙතන ගොඩාක් වෙලා ඉඳලා ගෙදර යනකොට හවස 6ත් පහුවෙලා. හැබැයි තාමත් කට්ට අවුවයි. දැන් කළුවර වෙනකොට රෑ 10ට කිට්ටු වෙනවා. මං නම් කැමති එළිය වෙලා තියෙන තරමට. මේ වගේ පාක් මෙහි හැමතැනම තියෙනවා. හැබැයි ඉතින් කාල ගුණේ නම් චුරුචුරු වැස්ස තමයි වැඩි හරියක්ම තියෙන්නේ. මේ අවුව කාලයේ දිගටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.